තමයි මිනිඔලුව යටකටු දෙකයි බැච් එකක් ඇඳලා ස්පෙෂල් ෆෝසස්ලා අපි කියන ගැම්මට අපි ඉන්නකොට අපි මේ අර මේ යන නිකන් LTT කාර්යකට අපි දෙකෙන් මිල කොහොමද කැමති අපි නෑ ඒක නෑනේ. පාඨමාලාවේ හොඳම වෙඩිකරු සම්බන්ධ වෙනවා රයිඩර් ටීම් එකට පාඨමාලාව යටතේ. අපි මේ ඉස්සරහ තියෙන පාරේ ඉන්නකොට මම දැක්කා මේ උස බයික් වල රතු පාට බෑන්ඩ් ඔළුවේ බැඳගෙන උස බයික් වල තනි රෝදේ යන සෙට් එකක් මම දැක්කා. පස්සේදී මම හිතාගත්තා කවදා හරි දවසක මම මේ බයික් එක පදිනවා තමයි කියලා. කොපල් විකුලවන්න අර හරි ගව සම්පන්නයි. තිබ්බා තාප්පෙල කකුල තියලා ඉවර වෙලා දාලා GPM මල්ටි පර්පස් ගන්න එක ඇහැ හරි අපි කියන රම්බෝ කියලා අහලා ඇති. ඒ වගේ හරි ජව ඇති. දහලා ස්ප්‍රේ කරා මුළු ග්‍රවුන්ඩ් එක ලෑන්ඩ් වෙනකම්. ගැහුවම ආය සම්පූර්ණ ග්‍රවුන්ඩ් එකේම දාලා ගියා. නලින් සමග කෙලින් රණවිරුවකගේ මතකාවර්ජන සමගින් අද අපි ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික සීගිරියට. සීගිරිය අවුඩංගාව කියන ප්‍රදේශය සුන්දර ප්‍රදේශයක්. මට පස්සකින් පෙන්නේ සීගිරි පර්වතය. මේ හැම දෙයක්ම පිරුණු බොහොම ලස්සන ගම්මානයක්. ඒ ගම්මානයේ පළවෙනි රෙජිමේන්තුව විශේෂ බලකායේ ප්‍රහාරක ධාවන පැති බලගණයේ හිටපු බලලත් නිලධාරී දෙක KGS බණ්ඩාරගේ ජීවිත කතාව කියන්නයි අද දවසේදී අපි සූදානම් වෙන්නේ. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් මල්ලි අයිබෝන්. අපි මේ ඉන්නේ සීගිරි පර්වතයේ පේන මානේ බොහොම ලස්සන තැනක. මේ ඔබතුමාගේ උපන්කමද? මගේ උපන්කම අවුඩංගාව. අවුඩංගාව. පුංචි කාලේම මේ ප්‍රදේශයේ හැදිලා වැඩිලා අපි මතක් කරමු පාසල දෙමාපියෝ සහෝදර සහෝදරයෝ. මගේ උපන්කම අවුඩංගාව. මගේ තාත්තා ගෙගම මේක අම්මා සීගිරියේ. ඉන් පස්සේ තාත්තා තමයි මෙහෙට පදිංචි වෙලා මෙහෙ ගොවිතැන් කටයුතු කරගෙන මේ ප්‍රදේශයේ තාත්තගේ තාත්තා මෙහෙට මේ ආරච්චිල් මහත්තයා. ඒ ගොවි පරම්පරාවෙන් පැවත ඇවිල්ලා පසු කාලෙම තාත්තා මේ මට අවුරුදු 6 දී වගේ නැති වුණා. අම්මා මේ ජීවිතුන් අතර නැහැ. ඉන් පස්සේ ඔහොම අපි කාලිස්සට ගෙවිලා ගියා. ගෙවිලා ගිහලා ඉතින් ඉස්කෝලේ ගියේ මම මේ ළඟ මගේ දිගම්පතා විද්‍යාලයට ගියේ. ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයේ අනතුරුව මට උසස් පෙළ කිරීමේ හැකියාවක් තිබුණා. මේ යුද්ධයේ තිබුණ ඒ නීරස දැනුණා. ඉතින් ගොඩක් ඉතින් තිබුණා ඒගේ පොඩ්ඩක් යන්න ඕන එකක් කරන්න ඕන කියන දේ දැක්ක. මොකද ඒ වෙනකොට රටේ තිබුණ වාතාවරණයත් එක්කලා මම ඇත්තටම ගොඩක් ආදරය කරා මේ හමුදාවට. පවුලේ කවුද හිටියා? මට ඉන්නවා අයියලා 3 දෙනෙක් කියන එක නගී කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ මේ වෙද්දි විවාහ වෙලා පන්තිලා ඉන්නේ දඹුල්ල. මේ අවට මේ ගමේම තමයි පන්තිලා ඉන්නේ. ඒගොල්ලෝ කවුරුත් හමුදාවට සම්බන්ධ වුණේ නැහැ. මට වැඩිමල් අයියා හිටියේ පස්වෙනි ශ්‍රී ලංකා පාබල හමුදාවේ. එයාත් අවස්ථා 3කදී වගේ තුවාල වුණා. දැන් එයා විශ්‍රාමයි. එයාත් දැන් ගෙදරට විශ්‍රාම සුවයෙන් පවුලේ බාලයා බණ්ඩාර හමුදාවට බැඳෙනවා කියලා කිව්වහම තාත්තත් නැති එකේ අම්මා සහෝදර සහෝදරයන් කැමති වුණාද? ඇගේ වුමනාව තිබුණාට ගෙදර කැමැත්තක් තියෙන්නේ නැත්තේ බෑ. ඇත්තම අයියා අවස්ථා දෙකකදී තුවාල වුණා. ඒ අවස්ථා දෙකේදී මම ගොඩක් දුක් විඳා. ඉතින් මමත් අපි පවුල ඔක්කොම මොකද මේ ඒ කාල වකවානුත් ඇවිල්ලා LTT සංවිධානය ගොඩක්ම යුද්ධේ ගොඩක් තිබුණ කාලේ. මගේ තිබුණ ආසාව තිබ්බට ඇත්තටම ගෙදරින් කැමති වුණේ නැහැ. නමුත් ඒ අවස්ථාව මට අද වගේ මතකයි. මේ අම්මට බොරු කියලා තමයි මම ගියේ. මම කොළඹ යන්න ඕනේ මෙහෙමයි කියලා ඉවරලා අම්මට මතක් කරායින් පස්සේ අම්මට එහෙම ලොකුම අපි ගැන එහෙම ලොකු තාත්තා නැති එක ලොකු මේකක් තිබුණා. ලොකු රිස්ක් එකක් අම්ම ගත්තා. ඉතින් මම හිතුවා මේ මට මේකට යන්න ඕන යන වෙන විකල්පයක් නැහැ. මට අමුදාටම යන්න ඕන කියන මේක මම ඔළුවේ තියාගෙන මම කල්පනා කරා මට යන්න ඕන අම්මට බොරුවක් කරේ කියලා. ඒකල මම මුලින්ම මැලේවිදී අපේ දහමුදා මූලස්ථානයේ ගිහිල්ලා තමයි මම සම්බන්ධ වෙන්න තීරණය කරේ. අවුරුදු 23ක් ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් කැපවීම කරපු වීරෝධාර රණවිරුවෙක්. මේ වන විට ඔහුගේ නමින් පදක්කම් ගණනාවක් සටහන් වෙලා තියෙනවා. ඒ තරම් ජවයෙන් ශක්තියෙන් මවබිමට වැඩ කරපු වීරෝධාර රණවිරුවෙක්. අම්මට හාහා පුරා කියලා
බොරුවක් කියලා ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳෙනවා. මෙතෙන් සිට ඔහුගේ කතාව අපි අහන්න සූදානම්. අර ගෙදර බාලයා විච්චි බණ්ඩාර යුද හමුදා ජීවිතය ආරම්භ කරන්න මෙතනින්. මැලේවීදියේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සමුඛ පරීක්ෂණ තියෙන තැනට යනවා. එතෙන් පටන් ඔහුගේ කතාව කියන්න සූදානම්. අපි යමු. ගෙදරදි මවාගත්ත චිත්‍රයද යුද හමුදාව තුල තිබුණේ. වැඩේ අමාරු වුණාද? පුහුණුව කොහොමද? ඒ කතන්දර ටික අපිට කියන්න. ඔව් මම මුලදීම මම පුංචි කාලේ අපේ මේ ඉස්සරහ තියෙන පාරේ ඉන්නකොට මම දැක්කා මේ උස බයික් වල රතු පාට බෑන්ඩ් ඔළුවේ බැඳගෙන උස බයික් වල තනි රෝදේ යන සෙට් එකක් මම දැක්කා. මම පුංචි ඒකට මම හිතුවා මේ අමුතුම හමුදාවක් මම දැකලා නැහැ මේ වගේ කණ්ඩායමක් කියලා මට ඒක දැනුණා. පස්සේදී මම හිතාගත්තා කවදා හරි දවසක මම මේ බයික් එක පදිනවා තමයි කියලා. මට ලොකු අදිෂ්ඨානයක් තිබ්බා. ඊට පස්සේ මම මුලින්ම තියෙන කරා මම යන්න ඕනේ කියලා. ඒකල මම ඒක මගේ හිතේ මාර විදියටම තිබුණා. මට මේක යන්න ඕනේ කියන ඒ අදිෂ්ඨානය මගේ දිගටම මම ඒකෙන් මම බැහැර වුණේ නැහැ. පස්සේදී මම අර මුලින් සඳහන් කරා වගේ මම ගිහිල්ලා මගේ ඉන්ටර්විව් එකේදී ඒ තිබුණ ස්කිල් ටෙස්ට් එක ෆිසිකල් තිබුණ ටෙස්ට් එක මම පාස් වුණා. ඊට පස්සේ 1994 12/19 වෙනිදා මම ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ වෙනවා. මගේ මූලික පුහුණු පාඨමාලාව මම හැදෑරුවේ සාලිපුර ගජබා රෙජිමෙන්තු මධ්‍යස්ථානයේ අංක 16. මාස 3ක් වගේ කාලයක් තුල ඒක ඇත්තටම ගොඩක් අමාරුයි. කියන්නේ මෑත යුගයේ තියෙන පාඨමාලාවල් වලට එහා ගියපු ලොකු දුෂ්කර පාඨමාලාවක් කියන්නේ ආධුනික පාඨමාලාව වුණත් ඒ වගේ තමයි තිබුණේ. ඊන් පස්සේ මම ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ 17 වෙනි පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ මගේ මූලික පුහුණු පාඨමාලාවෙන් අමතරව. ඊන් පස්සේ 17 වෙනි යුද හමුදා විශේෂ බලකායේ පාඨමාලාවට සම්බන්ධ වෙලා මාදුර යුද හමුදා විශේෂ බලකායේ මාස 9ක වගේ අති දුෂ්කර පාඨමාලාවක් හදාරනවා. ඒකදී ඔරියන්ටේෂන් කියන පාඨමාලාව සමන විශේෂ බලකායේ තියෙන හැඳින්වීමක් ඒක ඒ තුල තියෙනවා. ඒක ස්කිල් 1 එකට ඉස්සල්ලා. ඊට පස්සේ බේසික් කෝස් එක. ඒක දවස් 21ක් වගේ හරි දුෂ්කරයි. හරීම දුෂ්කර පාඨමාලාවක්. ඒ ගැන අපි ඒ ටියුසුත් කතා කරොත් එimhe ඇත්තට නිින්දක් නැති විශේෂ බලකායට අවශ්‍ය කායික හා මානසික ජව සම්පන්න හරි අපි කියන අපි බාහිර ඕනම ගේම් එකකට සෙට් වෙන ඕනම ගේම් එකකට සෙට් වෙන්න පුළුවන් හිතක් තියෙන කෙනෙක් තමයි ඒකට වෙනවා. ඒකෙදි මේක අමාරුයි මේක දුෂ්කරයි මේම කියලා එහෙම දැනුනොත් එහෙම අපිට අර අරමුණට අපිට යන්න බෑනේ. ඉතින් මම අර දැක්ක මගේ චිත්‍රයේ හීනේ මම සබා කරගන්න ඕන හින්දා මම විශේෂ බලකාය 17 වෙනි පාඨමාලාව සාර්ථකව නිම කරනවා. ඒ නිම කරන අතරවාරය තුල මට ඇත්තටම ලොකු මට හැකියාවක් තිබුණා. මට උගන්නපු දේ මට අමතක වෙන්නේ නැහැ. මම අර මම දැක්කේ හීනවල කවදා හරි මම හොඳ ගුරුවරයෙක් වෙන විශේෂ බලකාය හොඳ උපදේශකයෙක් වෙන ඒ හීනෙත් මගේ තිබුණා. ওই අතරවාරේ මාස 3ක් වගේ යනකොට මම දැනගත්තා මේ මම තමයි කෝස් එකේ ඉන්න හොඳ බෙසා. ඒ කියන්නේ බෙස් ෆයර් මම කියන දේ මම දැනගත්තා. මොකද මට උපදේශකයන් දක්වන ප්‍රතිචාරය නිලධාරි දක්වන ප්‍රතිචාරය කවදාවත් එහෙම මේ දුකයි කියලා දැනුනේ නැහැ. එහෙම දැනෙන්නෙත් නැහැ. ඒක කියන්නේ ඒක මාර දෙයක්. අපි සාමාන්‍ය අපි හුරු වෙන්නේ මහන්සි වෙනකොට අපි දෙයක් නතර කරන්නනේ. අපි දැන් සිවිල් ජනතාව අපි හුරු වෙන්නේ ගහක් යටට යන්න. ඒ වගේ පොඩ්ඩක් රෙස් කරන්න බලනවනේ. දැන් විශේෂ බලකාය තුල මේ සමස්ත හමුදාව තුල මම දැන් සොල්දාදුවා කියන තැන ඒක තියෙන්න ඕන. මොකද මේ අපි ඒ හැගීමට අපි වහල වුණොත් එහෙම අපිට බුද්ධිමත්ව යන්න ඕන ගමන මම දකින්න පැත්තෙන් අපිට ඒ ගමනට යන්න බෑ. ඒක නිසා අපි කලේ මුලින්ම මම කරේ ඒ අමාරු කියන දේ අයින් කරනවා. ඒක මගේ ගණන් ගන්නේ නැහැ. ඒක හිතන්නෙම නැහැ.
අපි සාමාන්‍ය කියන්නේ ඉරට 70ක්මයි මාදුරුවයි කියලා කියන්නේ. ඒ තරම් හරි දුෂ්කර ට්‍රේනින් ඒරියා එකක් තමයි මේ මාදුරුවයි කියලා කියන්නේ. ඒකෙදි දහඩිය දාන්න ලේ කියන්නේ ප්‍රෝල් කරද්දී ඒ කියන්නේ ඉවන් ටියවලදී අපි එහෙම කරද්දී ලේ එනවා. ඒක නිකන් හරි රසයක් දැනුණා. කියන්නේ මේ දුකක් එහෙම දැනුනේ නැහැ. එහෙම දැනුනේ නැහැ. මට මගේ තව ඉන්නවා මගේ කියන්නේ මගේ ෆෝමන් ටීම් කමාන්ඩර් මගේ අද මතක් කරන්න ඔයාව මේ ජයකොඩි කියලා. ජයකොඩි ෆෝමන් ටීම් කරන මම කෝස් එක 8 මෑන් ටීම් කමාන්ඩර්. අපි දෙන්නගේ ටීම් එක තමයි මාච් එකේ කොහේ ගියත් ඉස්සලම පොයින්ට් එක ෆිනිෂ් කරන්න අපි දෙන්න. කියනවා අපේ ටීම් එක තමයි ෆිනිෂ් කරන්නේ. ඕකෙදී පොයින්ට් වල ඉන්න මම අර කිව්වනේ අර මගේ උපදේශක කණ්ඩායම දන්නවා මේ අහවලා මේ බණ්ඩගේ ටීම් එක ජයකොඩි මේ ඉන්නේ කියන අර ඒ දෙන කියන්නේ දෙයක් කරන්න තීරණය කරත් අපිට පොඩි මේ චූටි අනුකම්පාවක් කියන්නේ එහෙම දෙයක් අපිට දැනුණා. නමුත් අපි ඒක නෙවෙයි කියන්නේ මොන විදියට මේ පනිෂ්මන්ට් එක දුන්නත් පළවෙනි 10 විතරයි ගන්න කිව්වනගේ 10 දෙනා අතර අපේ ටීම් එකේ ඉන්නවා. නැත්නම් අපි ගහලා අපි උන්ට ගන්නවා. අපි කොළු ටික ගන්නවා. කියන්නේ අපි 8 දෙනා ගන්නවා. කියන්නේ ඒ වගේ අපි දෙන ඒ කියන්නේ ලීඩර්ෂිප් එක තිබුණා හොඳටම තිබුණා. ඊට පස්සේ බේසික් කෝස් එක කරායින් පස්සේ මට අපිට හම්බුණා නිවාඩුව එන්න කලින් අවසාන මේ මාච් එක. ඒකෙදී ඇත්තටම මේ කකුල් එහෙම ඇවිදින්න බෑ. මගේ හිටපු ගුරුවරු මම අද මතක් කරන්න ඕන මගේ අපිට ගහලා බැනලා නොමරි ජීවත් වෙන්න උගන්නම ගුරුවරු ඇත්තම බුදු වෙන්න ඕන. හදවතින්ම ආදරේ. අද ගොඩක් අය ජීවත් අතර නැහැ. ඒ වෙලාවේ කියන්නේ ඒක දැනෙනවා. දැනෙන්න ඕන නැත්නම් අපි මිනිස්සු නෙවෙයි. මේ ගැහුවේ මේකට බැන්නේ මේකට පනිෂ්මන්ට් එක දුන්නේ මේකට කියන දේ අපි කියනවා මට අද වගේ මතකයි මට අපි හිටියා ඒකට කර්නල් විජේසිරි දෙවුන් රෙජිමෙන්තු විශේෂ බලකායේ හිටපු අන්දලිලාරතුමා එතුමා හැම ට්‍රේනින් ඉවෙන්ට් එකදීම මතක් කරන්නේ train hard fire easy. අද වගේම train hard fire easy. අපි දාඩිය හොඳට වගුරුවලා ට්‍රේනින් එක හොඳ විදියට අපි ගත්තොත් එහෙම අපිට ෆයර් එක ගේමක් නැහැ. ඒ කියන්නේ ඊසි ගහන්න පුළුවන් ගේම් එකක්. හැම වෙලාවෙම කවුන්ටර් වෝෆෙයාර් එක අපිට කාවදින නම් ප්‍රතිප්ලව සටන්කම් කාවදින නම් අනිවාර්යයෙන්ම අපි ඒ ට්‍රේනින් කියන ඒ නියතිය අපි ඉන්න ඕන. ඒ තුල උනොත් තමයි අපිට වෙන්නේ. ඒ භූමිකාව තුල විශේෂ බලකාය 17 වෙනි පාඨමාලාව මගේ අම්මා මගේ විශේෂ බලකාය පුහුණු පාසල මාව බී කරේ තැනින් මගේ අම්මට පින් සිද්ධ වෙන්න මට උගන්වපු ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්න සමත විශේෂ බලකායගේ 17 වෙනි පාඨමාලාව නිම කරලා පාඨමාලාවට සම්බන්ධව 600ක් වගේ කණ්ඩායම ඒකෙදි ස්කිල් 1 2 3 4 එකේදී ගොඩක් අපේ යාළුවෝ හැලුණා කියන්නේ ඒ අර දුෂ්කර භාවයෙන් දරා ගැනීම ශක්තිය ගොඩක් අඩු අය හැලුණා එතනින් අවසානයේ 17 වෙනි පාඨමාලාවේ අතිශූර වෙඩි තබන්නට හිමි කුසලානේ මගේ මේ අත්දැකීම මම ගත්තා. අතිශූර වෙඩි තබන්නාට හිමි සම්මානය මේ හිමි වෙන්නේ බණ්ඩාරට. සීගිරිය කියන ප්‍රදේශයෙන් ඉපදිලා තමන්ගේ හීනය සැබෑ කරගත්ත විරෝධ රණවිරුවෙක්. විශේෂ බලකාය කියලා කියන්නේ අති දක්ෂ පිරිපුන් එඩිතර මෙරටේ විරෝධ රණවිරුවන් බිහි කරපු තැන. ඒ පාඨමාලාවේ අති දුෂ්කර භාවය කොයි විදිහටද කියලා කියන්නේ අවසානයේදී යකාමාක් එක තමන්ගේ යුනිෆෝම් එකේ පළදින මොහොතට දැනෙන සතුට වචන වලින් කියන්න බෑ. එදා අම්මට හොරෙන් ගිය ගමන එදා අම්මගේ ඇස්වල කඳුළු දකින්නේ නැහැ. මතකද ඒ දවස්? ඒ කියන්නේ මෑත කාලීන යුගයේ වගේ ඒ කියන්නේ අපි ඒ කියන්නේ 1994 95 වකවානුව තුල විශේෂ බලකායේ ඒ වගේ විශ්‍රාමයේ පෙළපාලි මා ලොකු උත්කර්ෂවත් විදිහට ගත්තේ නැහැ. කියන්නේ අවශ්‍යතාවයේ මත හරි කියන්නේ ස්මෝල් ටීම් කියන්නේ ඒ වගේ කියන්නේ රහසිගත කණ්ඩායමක් ප්‍රසිද්ධ කරේ නැහැ මෑත යුගයේ වගේ. එතකොට පාඨමාලා නිම කළා මේ බැජස් පලන්දන්නේ අපේ ජෙනරල් එතුමා මතක් කරනවා ජෙනරල් ගාමිණී හිටියාති විශේෂ බලකාය නිර්මාතෘතුමා එතුමා තමයි මේ දේවල් පලන්දවන්නේ. ඉන්පස්සේ තමයි අපි බලගෙන වලට යා කරන්නේ.
ඒ කියන්නේ මෑත කාලේ වගේ ඒ කාලේ තිබුණ නැහැ ඒ වගේ ලොකු විශ්‍රාමයේ පෙළපාලි. මෑත ඉබේ තමයි මේ දේවල් මේ බිහි වෙලා දැන් මේ සීක්‍රට් දේවල් කළා අපි දැන් ඉලට යනවනේ ගොඩක් දේවල්. එතකොට දෙවන රෙජිමෙන්තු විශේෂ බලාකාරයට මම සම්බන්ධ වෙන්නේ ඒ පාඨමාලාවේ අවසානයේදී තමයි දෙවන රෙජිමෙන්තු විශේෂ බලාකාරයට සම්බන්ධ වෙන්නේ. දෙවන රෙජිමෙන්තු විශේෂ බලාකාරයට මම සම්බන්ධ වෙන්නේ බ්‍රාව් කියන බලගණයට. බ්‍රාව් බලගණයට මං ක්‍රිබිට් කඳවුර. අපි සෙප්ටේන් ස්කූල් එකේ මං ක්‍රිබිට් වලට අපි අයින් කරපුවා අපි කට්ටිය අපි යනවා. ගිහිල්ලා මං ක්‍රිබිට් කඳවුරේ ස්ටේබල් වෙලා ටික කාලයක් ඉන්නකොට කාලයක් නෙමෙයි ටික දවසක් ඉන්නකොට රිවර්ස් ක්‍රියාන්විතය යාපනයේ පටන් ගත්තා. ඒක තමයි මුලින්ම සම්බන්ධ වෙන්නේ. මගේ මුල්ම ක්‍රියාන්විත අත්දැකීම තියෙන්නේ රිවර්ස් මෙහෙම. ඒකෙදී අපි මෙහෙන් අරන් ගියා රත්මලානට. රත්මලානට ගිහලා රත්මලානෙන් ෆ්ලයිට් වල යනකොට අලවෙඩ්ඩි කියන ඒරියා එකෙන් තමයි පටන් ගත්තේ. අච්චුවේලි ගත්තම ජැප්න පෙනිසුලා එකේ නෝත් එක මෙපතේ ඊස්ට් එක ගත්තොත් මේ මැද්දෙන් තමයි අපි සම්බන්ධ වුණේ අච්චුවේලි කියන තැනට. අතන ලොකු අත්දැකීමක් නෑ යුද්ධ ගැන අත්දැකීම නෑ. ට්‍රේනින් වල අපි දැක්ක දේවල් යුද්ධේ අපි දකින්න ඕනේ ඇවිල්ලා ඉන්නේ භූමියට. ඒකෙදී මේ ටීම්කම ගියන් පස්සේ අපිට බෝසි කතා කරා සීఓ කතා කරලා ක්‍රියාන්විත වෙන්න මෙහෙමයි මේ විදියයි කියන්නේ හරි පරිස්සම කරන්න ඕන දෙයක්. අපේ තියෙන අරමුණ මේකයි කියන දේ කියන විශේෂ බලකාය සොල්දාදුවෙකුට තියෙන චිත්ත ශක්තිය ඇත්තටම අපි එහෙම අපි කොහොමද එහෙම සෙකන්ඩ් වෙන්නේ නෑනේ. තමයි මිනිඔලුව යටකටු දෙකයි බැජ් එකක් ඇඳලා ස්පෙෂල් ෆෝසස්ලා අපි කියන ගැම්මට අපි ඉන්නකොට අපි මේ අර මේ යන නිකන් LTT කාර්යකට අපි දෙක නැමිලා කොහොමද කැමති අපි නෑ ඒක නෑනේ. ඒක නිසා හැම ගේම් එකකදීම අපි ෆස්ට් ෆයර් එකේ අපි කෙලින්ම පින් ඩවුන් කරනවා තමයි. ඒක ඉතින් අය ඒක එහෙම දෙන්නේ නැහැ ඔලු උස්සන්න දෙන්නේ නැහැ. අපි පෙරදිලත් නැහැ එහෙම දුවලත් නැහැ. ගහන්න ඕන තැනදී එස් ෆයර් එකේදී ඉතින් ඇති ඉතුරු වෙන්නේ නැහැ. එහෙම දෙයක් නැහැනේ අපි. ඒ කියන්නේ ඒ තරම් අපිට මේ ඒ දක්ෂ මේ කපටිකම් උගන්වලා තිබා යුද්ධෙදි කපටිකම් කරන්න ඕන විදිය. ඒ හැම එකනම එල්ටීටි අහුණා. ඒක තමයි අපි ජයග්‍රහණය කරේ. ඉන්පස්සේ ක්‍රියාන්විත අත්දැකීම මුලින්ම යාපනයේ රිවර්ස් මෙහෙමින් තමයි පටන් ගත්තේ. ඒකෙදී අද වගේ නෙමෙයි කියන්නේ CQB close quarter battle කියන න්‍යාය තමයි තිබුණේ. කියන්නේ ළඟ ළඟ සටන් තිබුණේ. මීටර් දවසට යන්න පුළුවන් මීටර් 50යි, 1 මීටර් 100යි වගේ සීමාවක තමයි යන්න පුළුවන්. ඒ තරම් උගේ ස්ට්‍රෝන් කරලා තිබුණා ඒ ලයින්. නමුත් අපේ තිබුණ ටෙක්නික් ටැක්ටික්ස් වලින් අපි ගාන්ට රෙකී මිෂන් වලදී කරලා ඉන්පස්සේ උදේ පාන්දර කියන්නේ ෆස්ට් ලයිට් එකට සමහර ලාස්ට් ලයිට් එක ගහන ගේම් තිබුණා. ෆස්ට් ලයිට් එක ගහනවා කොහොම අපි කපටිකමෙන් යුද්ධේ දිනපු අවස්ථා බොහොමයි. ඒ අපි හැමෝගෙම තියෙන සහසම්බන්ධතාවය කියන්නේ ඒකදී අපි අපේ තිබෙන නිලධාරීන් කිව්වා ඒ දේවල් අපි අවබෝධ කරගත්ත විදිය ඒ අවබෝධ ගත්තේ ඒ දේවල් අපේ පුහුණුවත් එක්කලා මේ ඒරියා එක රෙකමිෂන් වලින් ගත්ත ඒ දේවල් එක්කලා අපි දැන් මේක කොහොමද කවුන්ටර් කරන්න ඕන කියන්නේ මේ මොන මේක කරත් මම ඒක අර්ථ දක්වන මෙහෙම ප්‍රතිවිප්ලව සටන් ක්‍රම තියෙනවනේ කවුන්ටර් වෝෆෙයාර් එක අපි හරියට කරේ නැතුව මේ යුද්ධය අපිට ජයග්‍රහණය කරන්න බෑ. ඒක තමයි ඇත්ත. මේ හැම ස්කිල් එකක්ම විශේෂ බලකාය හෝ වේවා සාමාන්‍ය අපේ පාබල් රෙජිමෙන්ට් වල වේවා හැම සොල්දාදුකටම මේ ටෙක්නික් ඇන් ටැක්ටික්ස් කියන එක තියෙනවා. කවුන්ටර් වෝෆෙයාර් එක මේක ෂණිකව ග්‍රහණය කරන අවස්ථාවට උචිත විදිහට අපි කියන අවස්ථාවට ප්‍රඥාව යොදලා ටීම් කොහොමද ඒකට ફોකස් කරන්නේ කොහොමද ටීම් එක හැන්ඩල් කරන්න කියන ටීම් කමාන්ඩර් සහ අනිත් ඉන්න සිසු සහමතිගේ අන්නෝනේ අවබෝධය මත තමයි අපිට පුළුවනි අඩියක් හරි ඉස්සරහට යන්න. කිලෝමීටරක්ද කිලෝමීටර් දෙකක්ද හැබැයි තුවාල නොවි. අපි උලන්තර උසන් තුවාල නොවි නොමරි අපි වැඩක් කරන්න අපිට මරාන මැරලා වැඩක් නැහැ. අපි මරලා ජීවත් වෙන්න ඕන න්‍යායනේ අපි ඉන්න ඕන. අපි එහෙම එකක් අපි ඔළුවට දුන්නා අපි ඒක ආයෙ තුල ඉන්නවා. මේ හැම ස්කිල් එකකම අර මං කිව්ව මූලිකව අපිට ලබා දුන්න යුද දැනුම, ඒ ආభాෂය, ඒ අත්දැකීම එක්කලා ටීම් එකේ ඉන්න මගේ 8 දෙනාට කොහොමද දෙන්න ඕන වචනේ, ඒක කොහොමද කියන්න ඕන, කොහොමද නායකත්වයේ කොහොමද පෙන්වන්න ඕන කියන දේ තියෙනවනේ. ඒක පෙන්නුවොත් විතරයි මගේ පසු පෙළ මගේ අනුගාමිකයා මාව ෆලෝ කරලා කොපල් මෙහෙමයි, සාජන් මෙහෙමයි, ස්ටාෆ් මෙහෙමයි, මේ විදිය මේ අපි කරේ මෙහෙමයි කියන ඒ අපි ඒ දැනුමත් එක්කලා තමයි
ටක් ගාලා අපි ෂණිකව මේක ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වුණ ගමන් අපි යුද්ධ දිනන ඉවරයි. රිවිරසේ අමතක රිවිරසේදී මට අමතක වෙන්නේ නැති සිදුවීමක්. ඔන්න අලවෙඩි කියලා. අලවෙඩි වලින් පොඩ්ඩක් අපි ඉස්සරහට ගිහම ජප්නා ගන්න අපි පලාලි එයාපෝට් එකේ තියෙනනේ. එයාපෝට් එකෙන් දකුණු පැත්ත. කංකසම්තුරේ. වලින් ඉස්සරහා මේ උදේ පාන්දර යනවා අපි මේ කැම ගේන්න යනවා. කැම ගේන්න යනකොට මේ අපි හිටිය ගෝපල් ප්‍රියන්ත කියලා මේ මට ඉස්සලා බැජ් එකේ 16 කෝස් එකේ මම 13 පාඨමාලාවේ එයා 16 පාඨමාලාවේ ඉඳලා කොහොම හරි අපි උදේ කැම ගේන්න යනකොට අපිට දැනුණා නිකන් මේ ඇතුලේ මොකක් හරි අපි ආධුනිකවම ඇත්තටම ලොකු අත්දැකීමක් නැහැ නේ. ඇතුලේ මොකක් හරි දෙයක් වෙනවා කියන સિદ્ધාන්තය අපිට මතකයි. පස්සේදී කොහොම හරි මට කිව්වා ප්‍රියන්ත කිව්වා මට බණ්ඩෝ කියලා කියන්නේ. බණ්ඩෝ මොකක් හරි දැනෙනවා බා කියලා මට කිව්වා. මං කිව්වා ප්‍රියන්ත මොකද්ද කියලා. පස්සේදී ඌවා මේ සුදු කොඩි වගේක් තියෙනවා මෙන්න මේ පැත්තේ පම් කියලා මට කිව්වා. ඒ කියන්නේ අර යුද්ධෙත් එක්කලා ඒගොල්ලෝ ගිහිල්ලා අර සුදු කොඩි දාගෙන එහෙට අපාය කරන්නේ ඒ කියන්නේ අපි දැන් ඇත්තටම ඉතින් අර නිකන් මේ ඇත්තටම පොඩ්ඩක් අර වැඩිනේ අපිට පොඩ්ඩක් මේ මේක නේද ඒක තියෙනවනේ. ඉතින් අපි මේ කුරුම්බ එහෙම කන්න යනවා. ඒක මේකක් තියෙනවා. කුරුම්බ එහෙම කන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි මේ පැත්තට මේ උනේ ફોකස් කරේ මේ ගලයි කළා. පස්සේදී කොහොම හරි අපි එල කිව්වා මෙහෙට මෙන්න මේව සිද්ධියක් වුණා. මේව සිද්ධියක් වුණා. උනායින් පස්සේ මේ හිට ක්‍රියාත්මක වුණා. මට අද වගේ මතකයි මේ මගේ සීනියර් හිටියේ බොම්බඩි ධර්මජීව කියලා. දැන්ට ජෙනරල් සංරත් අපස එතකොට අපේ බ්‍රව බලගෙන හිටපු ඕසි කර්නල් රත්නප්‍රිය බඳු තමයි මේ හිටියේ 2IC විදිහට හිටියේ මේ බලගෙන හිටියේ එයා ඉඳි ඔය විස්තර කතා කරගෙන පස්සේ අපිට මේ සලා අපි දැක්කදී අපි කිව්වන් පස්සේ ඒගොල්ලෝනේ ඉන්පස්සේ ක්‍රියාත්මක වෙන්නේ. ඉන්පස්සේ කොහොම හරි ටීම් එකක් ඒපත රෙකී යවුවා දැන් මේ සිද්ධියත් වෙලා මගේ මේ පළවෙනිම මේක දැන් මේ ඔය ඒ સિદ્ધාන්තයේදී අපි දැක්ක දේනේ ඕක. ඒකල කොහොම හරි ජනරල් යාපා හරි මාරයි. හරි හොඳ නුවණක් තියෙන හොඳ මම මේ තැන ඉන්න සර් හරි ගන්න තීරණ මාරයි. ඒ වගේ හරි දැඩි දේවල් තියෙනවා. ඒකල කොහොම හරි අපි දැක්කා ඒ ගුරුනගරවල මේ තියෙන කොඩිය මම ෆොටෝස් තියෙනවා මම පෙන්නන්න ඊට ගුරුනගරවල කොඩිය දාලා තියෙනවා. කෝප්‍රල් නෑ ඒ කාලේ මේ යා ප්‍රයිවට් විපුල බණ්ඩාර කියලා. යා කොහොම හරි අපි එයාගේ හරි අමුතු මේකක් තියෙනවා. මේ කියන්නේ කරාටි සම්බන්ධව හරි දක්ෂ මේකක් එයාගේ තියෙනවා. අපි දැන් ඔය සිද්ධියත් එක්කලා දැන් මේ ඇවිල්ලා කිව්වන් පස්සේ දැන් අර මම අර ඉස්සලා කිව්වා අපි අර ගැම්ම එනවනේ දැන්. ගැම්ම කොහොම හරි ඉස්සරහා තිබ්බ ලැබුණේ අපි දැක්කා බෝට් මූව්මන්ට් වගේක් යනවා. මේ විදිහේ අයියල අපේ නායකයෝ ටික මොකද කරේ මේක ප්ලෑන් කරලා ඉවරලා ඒ ගේම් එකට ප්ලෑන් කරලා ඉවරයි. පස්සේදී කොහොම හරි උදේ පාන්දර එන රෑම් අපිට පණිවිඩය ආවා මෙහෙම හෙට උදේ මෙහෙම ලයින් එක අපි ගන්න ඕන මෙහෙමයි කියන එක ආවා. ඇත්තටම ආමඩ් කාර් වලින් තමයි ඇසෝල්ට් එක පළවෙනියෙන් පටන් ගන්න තීරණය කරේ. නමුත් ආමඩ් කාර් දානකොට මට මතකයි RPG 3-4ක් ගැහුවා. ඇත්තටම ඒක වැදුණා ගිහින් අපේ ආමඩ් කාර් ටික ඇත්තටම අද වගේ ලොකු මේ ආමඩ් කාර් ප්‍රමාණයක් අපිට තිබුණේ නැහැ ඒ කාලේ. ඊන් පස්සේ කොහොම හරි ආමඩ් කාර් දැම්මේ නැහැ එතන ග්‍රවුන්ඩ් එකට දැම්මේ නැහැ. මට කිව්වා මේ විලුවන්ඩර කිව්වා ඒ බණ්ඩෝ මේ ගහපන් දාලා ගහපන් උතෙන් එළියෙන්. ඇත්තටම ලොකු අත්දැකීමක් නැහැ නේද මේ පළවෙනිම මේ කෙනේ අපිට. ඒගොල්ලෝ ඒ ටල්පයිකට ලොකු අත්දැකීමක් තියෙනවා. මේ දාලා ගහපන් උතෙන් දාලා ගමු. දැන් මම T56 ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් 36 11 6 මම ඒකෙන් තමයි බෙස්ට් ෆයර් වුණේ. මට අද වගේ මගේ ඒ නම්බර මතකයි ලිබට් එකක් තිබුණේ. මම දැන් දාලා ගහනකොට මට දැනුණා නිකන් ඒක ඇත්තටම වදින්නේ නැහැ නිකන් අර يعني නිකන් දෝලණය වෙලා යනවා. ඉතින් ඒක ඉෆෙක්ට් එකක් නැහැ නිකන් ගහන්නේ මූදටනේ ගහන්නේ. කොපල් විපුල බණ්ඩාර හරි ගව සම්පන්නයි. තිබ්බ තාප්පෙල කකුල තියලා ඉවර වෙලා දාලා GPM මල්ටි පර්පස් ගන්න එක හරි අපි කියන රම්බෝ කියලා අහලා ඇති. ඒ වගේ හරි ජව ඇති.
දහලා ස්ප්‍රේ කරා මුළු ග්‍රවුන්ඩ් එක ලෑන්ඩ් වෙනකම්. ගැහුවම ආය සම්පූර්ණ ග්‍රවුන්ඩ් එකේම දාලා දැන් පස්සේ තමයි උන්ගෙන් අර එන මේ ෆයර් එක නතර වුණේ. නමුත් අපි අර සුදු කුඩි පැත්තට ගැහුවේ නැහැ. ඒක අපේ මිනිස්සු කියන්නේ අපේ සිවිල් ජනතාව ඉන්නවා කියලා අපි දැන් ඒක දැන් අපි මුලින්ම ඒගොල්ලෝම අපි රකින්න බෑ. ඒ සුදු කුඩියක් දාන ආරක්ෂා පතයින්දී ඉන්පස්සේ තමයි ආමාට කාර් ටික දැම්මේ ග්‍රවුන්ඩ් එකට. දාලා අපි ගහගෙන කෙලින්ම ඒකට ඉතින් දැනෙන්නේ නැහැ. කියන්නේ ඩිස්පොසිබල් ගහන මේ RPG 60 මෙහින් ඇසෝල්ට් එක යනවනේ එකම යුද්ධේ. නමුත් උන්ට ඒක දරා ගන්න බෑ. මොකද අපේ ඒ තරම් ෆයර් ෆයිට් එක වැඩි. ගාදී ෆ්‍රන්ට් එක තමයි අපි හිටියේ. ප්ලෑන්ක් එක බ්‍රාව් 3 එකේ ඉඳියා. බ්‍රාව් 2 එකේ හිටියා. අපි යන පැත්ත කියන්නේ අපි හිතුවට වඩා අපිට ලේසින් ඒක මේ ඒරියා එක ගන්න පුළුවන් වුණා. මගේ පළවෙනිම ඇසෝල්ට් එක ගියේ එතන. මට අද වගේ මතකයි ඇසෝල්ට් එකේදී මේ අපි ගිහිල්ලා එතනට ගිහිල්ලා අවසානයේදී මේ අපිට කතා කරලා මේ මම උඩුවත කාලා කිව්වා මේ ගුල්බණ්ඩාර මම ඔබ මේ දෙයක් කරා මේ මෙතනදී දෙයක් කරා මම එහෙම ඔබ නොදකින්න මට මේ මෙතනින් ගහන්න බෑ මේ දාලා ගහන්න බෑ මේමයි කියලා මට කිව්වා. මට ඉතින් ඒක ලොකු මේ අසුසිලක් වුණා මේ මොකද මම ආධුනිකයනේ. ඒක පන්නරයක් මට දෙන්න ඕන. ඒක තමයි දෙන මොරාල් එකක් දුන්නායින් පස්සේ අපි දැන් ඊළඟ ඉවෙන්ට් එකට කොහොමද අපි කරන්න ඕන කියලා ප්ලෑන් කරන්නේ. ඒක මට ලොකු අත්දැකීමක්. මගේ ඒ යාපනයේ රිවර්ස් ක්‍රියාන්විතයේදී. මේ අවුරුදු 23 එක කතාවක් විතරයි. රිවර්ස් මෙහෙයුමේ මුල්ම අත්දැකීම ආදරණීය බණ්ඩගේ. අපි ආදරණීය බණ්ඩ කියලා කියන්නේ බණ්ඩාර. ඔහු නමින් බොහෝ දේවල් සටහන් වෙලා තිබුණා. පොඩි කාලේ සීගිරිය යනකොට ගම්පලාතේ අර කළු ඇඳගත්ත අපූරු බයික් රයිඩර්ස්ලා ටිකක් දැක්කා. කවදා හරි ජීවිතේ මේකට සම්බන්ධ වෙනවා කියලා හීනයක් තිබුණා. 94 තමයි යුද හමුදාවට බැඳෙන්නේ. හැබැයි 2000 වර්ෂය වෙනකොට මේ විශේෂ බලගණයට සම්බන්ධ වෙන්නට බණ්ඩාරට හැකියාව ලැබුණා. හීන සැබෑ කරගත්ත අවස්ථාවක්. අපි යමු ඒ මතකය ආවර්ජනය කරන්න. පුංචි කාලේ දැක්ක විශේෂ බලකායේ රයිඩර් ටීම් එක. හැබැයි කවදා හරි දවසක හිතුවා මමත් රයිඩර් කෙනෙක් වෙනවා කියලා. අර පාඨමාලාවේ හොඳම වෙඩිකරු සම්බන්ධ වෙනවා රයිඩර් ටීම් එකට පාඨමාලාව යටතේ. අපි මේ මතකය මතක් කරගමු. කොහමද එතකොට රිවිරස මෙහෙම අවසානයේදී අපි ඇවිල්ලා ගොඩක් නෝට් එකෙන් අපි ගොඩක් ඉස්ට් එකට ආවා. ඒ කියන්නේ මේ පැත්තේ තොප්පිගල, මලකලපුව, වන්දාරම් මුල්ල, සිත්තන්දි, සන්දිවේලි, කිරාන්, පුලිපංචුකුලම් ඔය නොකී හැම තැනකම අපි ක්‍රියාන්ත කරා. ඒක ක්‍රියාන්ත කරන කාලය අතරවාරයේදී සාසම්බන්ධ වෙච්ච ගොඩක් ක්‍රියාන්ත තිබුණා. මම සඳහන් කරන්න යන්නේ මට ලැබුණ අවස්ථාවක් පුල්මුඩේ ඉන්නකොට. පුල්මුඩේ ඉන්නකොට මම ඩෙල්ටා බලගෙන ඉඳී පුල්මුඩේ ඉන්නකොට රයිඩර් ටීම් එකට මෙහෙම අලුතෙන් කෝස් එකක් ගන්නවා යන්න කවුද කැමති කියලා. මෙසේජ් එක ඇවිල්ලා මෙසේජ් එක දැන් මේ කියවුවා උදේ මේ පෝලිං කළා බලගනේ. ඉතින් රයිඩර් ටීම් එක ඇත්තටම ටිකක් මේ අමාරු තැනක් නේ. ඒක ටිකක් හරි දුෂ්කර තැනක්. හරි ගොඩක් නීති රීති ගොඩක් වැඩි. බයික් එකට කැමති වුණේ. මම කිව්වලට මුලින්ම කිව්වනේ. ඉතින් දැක්කම මම අදිෂ්ඨානේ මම හැමෝටම කියන්නේ ඒක මේ හමුදාවට නෙමෙයි. මේක මිනිස් වර්ගය අපි හැමෝටම පොදුයි. අදිෂ්ඨානෙන් අභීතව අරමුණ කරා. අදිෂ්ඨානෙන් අභීතව අරමුණ කරා කියලා යන තේමා පාඩය ජීවිතේ අපි කරගත්තොත් එහෙම අපිට කරන්න බැරි දෙයක් නෑ. ඒක මම ක්‍රියාව සහ පරිසමත් අර්ථය මම අත්විඳා. මම හිතාගත්තා මම යනවා කියලා කවදා හරි මේ බයික් එක පදිනවා කියන. ඒ තැනට මම හීන මැව්වා. ඒක මට සබහ කරගන්න මට අවස්ථාව කියලා දෙන්නේ. මම ඒක මට හිතුවා. මම ඒකට ඇද්දේ GPMG මේ බලගනේ ඩෙල්ටා එකේ ඇද්දේ මම GPMG ඇද්දේ. මට ඕසි කතා කරලා මෙන්න දෙයක් තියෙනවා කියලා සාමිය කතා කරලා මම කැමති දෙයක් මම යන්න කැමතියි කියලා. මම ඇවිල්ලා වැලිය බේස් එකට මගේ වෙපන් එක බාර දීලා ඉවිල්ලා. මම ආවා මංකරි බිජ් වලට. ඇවිල්ලා එනකොට ඉන්නවා දැන් මගේ සමගාමී කවුරුත් නෑ දැන්. මට ඉස්සෙල්ලා මට කෝස් නම්බර් 16 එකේ කෙනෙක් හිටියා. තෙන්නකොන් කියලා. ඉන්පස්සේ හිටිය මගේ කෝස් නම්බර් 17 එකේ පස්සේ මගේ කටියේදී. ඉන්පස්සේ කොහොම හරි 2000 වර්ෂයේ අපි යනවා යාපනයේ ප්‍රදේශයේ තමයි කියන්නේ ක්‍රියාන්විත අවශ්‍යතාවයන් මත ධාවන ප්‍රතිබලගණය
ගලවන්න බෑ මේ යාපනයෙන් SF ට්‍රේනින් ස්කූල් එකට. කියන්නේ එහෙ තිබුණ ක්‍රියාන්ත අවශ්‍යතාවය මත අපිව ට්‍රේනින් කරා මේ එහෙට අරන් ගිහිල්ලා අපි මූලිකවම රයිටිමේට ගියා. ගියන් පස්සේ සම්පූර්ණ අප්‍රෝච් එක හම්බුණා මෙන්න මේකයි මේමයි කියලා වෙලා. කර්නල් රන්දුණු අපේ අදට ජනරල් රන්දුණු සර් තමයි හිටියේ බලගෙන හිටපු මේ OC කර්නල් දර්ශනාත්ගේ තමයි හිටපු අපේ CEO සර් දැන් හම්බුදාම ගිහිල්ලා කතා කරලා කිව්වා අවශ්‍යතාවය මෙහෙමයි තියෙන සම්පත් මේ විදියයි සම්පත් ගොඩාක් අපිට නැහැ නමුත් අවශ්‍යතාවය මේක නිසා අපි මේ දේ කරන්න ඕන මේ දේ සපුර ගන්න ඕන කියන දේ අපිට කිව්වා. ඉතින් පාඨමාලාවට අපි 30ක් වගේ සම්බන්ධ වුණා. සම්බන්ධ ඕක දැන් කරගෙන යනකොට පාඨමාලාව මූලිකවාදීරය අපි කරේ ඵලෙයිවල මට මතකයි ඵලෙයිවල කරේ. ඉන්පස්සේ ආවා අපි කියන මොහමාලේ කුඩිකාමන් අතර තියෙනවා මේ හොඳ ට්‍රේනින් ඒරියා එකක්. ඒ ට්‍රේනින් ඒරියා එකේ තමයි අපේ తాවකාලික අපේ නවතැන්පල තිබුණේ විශේෂ බලකාය. එතන අපි කියන ඒකට කියනවා අපි එල්දුමඩ්ඩවල් කියලා කියනවා. එල්දුමඩ්ඩවල් වල. ඒකේ බේසික් රයිඩින් තිබුණේ එතන. බේසික් රයිඩින් තිබුණේ එතන. ඒකෙදී ඇත්තරම සාජන් මේජර් සෙනවිරත්න තමයි හිටපු බලගෙන සාජන් මේජර්. එයාගේ නායකත්වය තමයි එතන ගොඩක් එයා තමයි සම්පූර්ණ ට්‍රේන් ප්‍රෝග්‍රෑම් ඔක්කොම හැන්ඩල් කරේ. ඉන්පස්සේ මගේ හිටපු අනිත් පුහුණු උපදේශකවරුන්ගේ තිබුණ දක්ෂතාවයෙන් අපි මොකද කරේ අපි මේ දේවල් ගත්ත හැම තැනදීම මම අර මුලින් කිව්වා වගේ හැම තැනදීම ෆලෝ කරා කොහොමද කරන්නේ කොහොමද බයික් එකට නගින්නේ කොහොමද ස්ටාර්ට් කරගන්නේ කොහොමද අපි ගියර් එක දාලා මේක පණ ගන්න. දැන් මේ යුද හමුදාවේ ගත්තොත් එහෙම අපි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් අපි සොල්දාදු හදනකොට අපි මැප් ට්‍රැක් වෙපන් ස්පෙෂල් ෆිසිකල් එයාබ්‍රෝන් රයිඩින් මේ හැම දෙයක්ම තියෙනවනේ. මේ හැම එකකටම ද මැප් වින් එක ගත්තොත් එimhe අපිට පුහුණු පාසල් වල මැප් වින් එකට වෙනම පෙසියක් තියෙනවා. ට්‍රැක් වින් ගත්තොත් ප්‍රති විප්ලව සරංකම වලට වෙනම පෙසියක් තියෙනවා. මැප් වින් එක ඊපස්සේ ට්‍රැක් වින් ගත්තොත් එimhe ට්‍රැක් වින් වලත් ඒ වගේ පෙසි තියෙනවා. ඒ කියන්නේ අපිට දෙයක් කියලා අපිට අවබෝධ කරගෙන මේ දේ වෙන්නේ මූල ධර්ම න්‍යාය තුල අපිට ඉගෙන ගන්න පුළුවන් පසු මේ පාඩමාලාව තියෙනවා. නමුත් රයිඩින් කියන එකේ පොතක් නැහැ. රයිඩින් කියන එක ඒක ලියන්නේ බයික් එකට නැගලා කරන්න ඕන මේ දේ කියන එකක් නැහැ. අපි මේක ඒක තියෙන අපේ අත්දැකීම. අපි කියනවා උදාහරණ විදිහට ගත්තොත් මම සරත් මොදු ඉරක් ඇඳත් ඒක ලස්සනයිනේ නේද? එතකොට අමරදේව මහත්තයා නිකන් ඔයා කිව්වත් ඒක ලස්සනයි නේ? එතකොට ඒ කලාත්මක භාවය රයිඩර් කෙනෙකුට භූමිය තුල දකින්න ඕන. මගේ බයික් එක මට මේකේ කරන්න පුළුවන් මොකද්ද කරන්න පුළුවන් කියන්නේ උඩරිම කරන්න දෙයක් රයිඩර් කෙනෙක්ගේ මම දකින්න. මම ෆලෝ කරේ මේ විදියට. මම හැම වෙලාවෙම මම ෆලෝ කරේ මට භූමියේ මේක බාධකයක් නොවේ කියන ඒ ෆලෝ එක අපි ඉන්දියා. කියන්නේ බයික් එක දැන් දුන්නත් මේ ඕනතරක අපිට කරන්න පුළුවන් දෙයක් බැරි දෙයක් නැහැ. නේද? හැමදේම අපිට ප්‍රතිප්‍රව සටන්කමත් එක්කලා අපිට මේ ක්‍රියාන්ත කරන්න අපි හදන්නේ. ඒ කියන්නේ අපේ න්‍යායයකනේ. ඒකදී අපිට මේක බර මෙච්චරයි මේක දාන්න බෑ මෙතන මඩ මේක කලපුව කියන තැන අපිට ඉතින් අපි රයිඩර්ස් ලෙවල් වැඩක් නැහැ. ඒක තියෙනවා මම පෙන්නන්නේ හිස්ටරි. ඒක ඇත්තම හදවතින්ම දුන්නා හිටපු ගුරුවරු. හදවතින්ම ඉගෙන ගත්ත හරිම මේ කැපකිරීමක් කරා අපි ඒකට. කැපකිරීමක් කරලා දෙයිනේ කියලා මාස 6ක වගේ කාල සීමාවක් තුල සම්පූර්ණ පාඨමාලාව යාපනයෙන් අපි ගැලවිලා ආවා සිටි රයිඩින් වලට ට්‍රේනින් ස්කූල් එකට. ඇවිල්ලා සිටි රයිඩින් ඉගෙන ගත්තේ කොළඹ සහ මේ අවට තියෙන ප්‍රදේශවල සීගිරිය මේ ලංකාව වටේම අපි මේ ඉවෙන්ට් එක කරන්න ඕන. කළා සම්පූර්ණම අවසානයේදී ආපහු නැවතත් අපි යාපනයට යනවා. පුහුණු පාඨමාලාව අවසාන ගිහලා යාපනයේ තමයි අපි රයිඩර් පාඨමාලා 6 සම්පූර්ණ කරලා මම දාවනිපෙදි වලගෙන්ට ඇවිල්ලා දාවනිපෙදි වලගනේ සොල්දාදුවෙක් විදියට බැජස් ඇඳලා මම සම්බන්ධ වෙනවා 2001 වෙනකොට රයිඩර් ටීම් එකට පළමු රෙජිමෙන්තු විශේෂ බලකායේ. මේ SF එකේ බණ්ඩා
එහෙම නැත්නම් බණ්ඩාරගේ හමුදා ජීවිතේ ලබාගත් පදක්කම් ටික. මේ අතේ තියෙන ජීවිතේ හැමදාමත් මතකයන් ආවර්ජනය කරන රණශූර පදක්කම් ලබාගත්ත මොහොත. අපිට කියන්න ඕනේ මොනවද මේ තියෙන්නේ කියලා. මේකෙදි පදක්කම් 13ක් තියෙනවා. මේකෙදි සීනියම කියන්නේ රණ වික්‍රම පදක්කම. මේක සාමාන්‍ය අපේ ජීවිතෙන් අතර ඉන්නකොට සොල්දාදුවෙක් ලබන්න පුළුවන් ඉහළම පදක්කම. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ නොතකා අන්‍යයන්ගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතය නොතකා තමන්ගේ පාර්ශ්වය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපකිරීමක් කරපුවාම ඒකට ඇගීමක් විදියට තමයි මේ රණ වික්‍රම කියන පදක්කම හම්බෙන්නේ. හරි අල්ප සංඛ්‍යාවට තමයි මේක හම්බෙන්නේ. ඒ අල්ප සංඛ්‍යාව තුළ කැපකිරීම මත මට මේක මගේ හිටපු ජේෂ්ඨ නිලධාරි මාව අපි ෆලෝ කරලා මේක ඉතිමුණු කියන අත්දැකීම් එක්කලා අපේ DOB කියවලා අපිට මේක ලබා දුන්නා. ඊට පස්සේ මේ රණසූර කියන එක අර්ථකථනය කියන්න ඒක ගොඩක් අතන කරත් එම පෙර රජ දවසේ රණසූර පදක්කමක් හිමෙන රණසූරෙක් කියන එක නිකන් අර්ථයක් කථනය කරනවා කියන්නේ දුනු හේවායෙක් මීටර් 100ක් කියමුකෝ. මීටර් 100ක කෙස් ගහක් එල්ලලා ඉවර වෙලා ගලක් යටින් බැලලා කෙස් ගහක් එල්ලලා ඒ කෙස් ගහ දෙපොළු කරගෙන යන්න පුළුවන් තරම් හීයකින් මෙහෙම විදින්න පුළුවන් හැකියාවක් තියෙනකොට තමයි ඒ කාලේ රණසූරෙක් කියලා අර්ථකථනය කළා. ඒ කියන්නේ අපි අතීත රජ දවස තුල ඒකට සාපේක්ෂව මෑත කාලීනයේ ගණනය කරගෙන ආවිල්ලා රණසූරයෙකුට හිමි වෙන පදක්කම අර පෙරහ කිව්ව සමානයි. තමන්ගේ පාර්ශ්වය වෙනුවෙන් කරන්න පුළුවන්, තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපකිරීමක් තමන්ගේ ජීවිතේ නොතකා අන්‍යයන්ගේ ජීවිතේ තකලා යම්සි භූමි ප්‍රමාණයක් මුදවාගෙන ඒක තමන්ගේ ගහනට තමන්ගේ පාර්ශ්වයට ගහණය කරගන්න පුළුවන් කැපකිරීමක් කරනකොට තමන්ගේ සාමූහික කණ්ඩායම ඒ තුළට යොමු කරන කණ්ඩායම හැඟීමකින් ක්‍රියා කරන කෙනෙකුට රණසූරෙක් කියන පදකම හිමි වෙනවා. ඒ ආදි වශයෙන් මේ පදකම් 50 සංවත්සරයේ ඉන්පස්සේ යුද හමුදා සංවත්සර මේ කියන සංවත්සර ගණනාවකට හම්බෙච්ච ඇගීම ලක් කරන හම්බෙච්ච පදකම් කොටස තමයි මගේ අර මේ විග්‍රහ කරේ. මේ මගේ අතේ තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි UN එකේ ගිහිල්ලත් වැඩ කරපු ඡායාරූපයක්. මේ අපේ මේ UN එකේ වැඩ කරපු ඡායාරූපයක්. මම 2014 තමයි සාමාජික රාජකාරිය වලට ලෙබනන් වලට සම්බන්ධ වෙන්නේ කඩියන් එකේ යන්නේ. ඒකෙදී කඩියන් ෆෝස් කමාන්ඩ් හිටියේ ජෙනරල් ලුසියාන පොටෙලෝනෝ කියලා එතුමා ඇවිල්ලා ඉතාලි ජාතිකයෙක් රටවල් 36ක් නියෝජනය කරන හමුදාපති කෙනෙක්. එයාගේ ප්‍රධාන ආරක්ෂක කණ්ඩායම තුලට රටවල් 36කින්ම එතන හිටපු කණ්ඩායමේ සාජන් මේජ විදියට මම තමයි සීනී ඉන්නේ. ඊට පස්සේ මගේ කියන්නේ තව ඉන්න CCMP කෙනෙක් හිටියා. ඊට පස්සේ SF එකේ කමාන්ඩර් රෙජිමන්ට් කෙනෙක් හිටියා. මේ ලංකාවේ ඉන කෝණ කියන්නේ අවුටර් එක ඉනර් එක කරන්න අපි ලංකාවේ ඉන එකෙත් ෆෝස් කමාන්ඩ් එකේ ෆොටෝ ප්‍රොටෙක්ෂන් එකේ හිටපු සාජන් මේජ සර් ගාවට ලං වෙනාම සර් එක්කලාම රාජකාරී කරනකොට හම්බෙච්ච ලොකු වරප්‍රසාදයක් කියන්නේ රටවල් 36කින් තෝරගත්තා ඒ කෙනා අතරින් ජෙනරල් එක්කලම සේවා කාලයේ හිමිම කලම හිටෙනකම් මම ජෙනරල්ගේ ප්‍රධාන ආරක්ෂක විදිහට මම කටයුතු කරා. ඉතින් ලොකු භාගයක් රටවල් 36කින්ම ලංකාව නියෝජනය කළා. එතනත් ගිහිල්ලා මේ තමන්ගේ තියෙන දක්ෂතාවයේ හැකියාව මත තමයි මගේ දක්ෂතාවය පෙන්වුම් කරපු නිසා තමයි මට මේ සර්ගේ ක්ලෝස් ප්‍රොටෙක්ෂන් එකට මට යන්න හම්බුනේ කියන තැන මට ඒක ලොකු ආඩම්බරයක්. මගේ පෞද්ගලිකව ගත්තොත් මම ලොකුවට ඇත්තටම සතුටු වෙනවා. මේ කරපු කැපකිරීමේ ප්‍රතිඵලය මම ප්‍රායෝගිකව ඔප්පු කරා. ඒක මාර මුලින් කිව්වා වගේ අදිෂ්ඨානය සහ බීටව අරමුණ කරා යන ඒ පාඩය තුල මම අදටත් ඉන්නවා. මම මරණකම මගේ තුල ඉන්න කෙනෙක්. ඒක ඒ න්‍යායයේ තුල හිටපු නිසා නැත්නම් මේ වගේ කෙනෙක් ළඟට අඩුම මේ යන්න නම් අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕන ඕනම කන්ටිජන් එකක ඉන්න CEO කෙනෙක් ඕනම රටක. ඒක සතියක්ද දෙකක්ද කියන මේ තැනට එහා ගිහිල්ලා නමුත් උදේවස එකලා මම යනවා සර් ගාවට ගිහිල්ලා මම සර්ව රකින්න ලොකු කැපිරීමක් කරා UN එක තුල. ඉතින් මට ඒකට ලොකු ඇගීම් හම්බ වුණා. ඒ ඇගීම් තමයි මේ මට ලැබිලා තියෙන්නේ. රණවිරුවකට ජීවිතය ලැබෙන්න පුළුවන් හොඳම දේ තමයි මේ තියෙන්නේ. ඇගීම්. දැන් තියෙන්නේ ඒ දිහා බලලා සතුටු වෙන එක. ජීවිතේ දැන් ඔබ ඉන්නේ හරි සතුටින්නේ. ඇත්තම සතුටුයි. ගොඩක් සතුටුයි. කියන්නේ සොල්දාදුවෙක් විදියට මම අර පුංචි කාලේ මම දැක්ක ඒ චිත්‍රේ සැබෑවටම මේ මම මිහි පිටම ඔප්පු කරා. ඒක මගේ කරපු කැපකිරීම, අදිෂ්ඨානය,
සහ කරන්න පුළුවන් වචනෙන් කියන්න බැරි දේවල් ඒවා මේවා දැක්කහම මේ ඇත්තම කඳුළු එනවා. හැඟිම්බරයි මේ හැම එකම තියෙන දාඩිය. කැප කිරීම දාඩිය තමයි හැම දෙයක් තුළම තියෙන්නේ. ඇත්තම ලොකු ආඩම්බරයක් විශේෂ බලකායක ප්‍රෞಢත්වය පෙන්ලා තියෙන ක්‍රියාවෙන්. රණවිරුගේ ඇස්වල කඳුළු දකින්නේ හරි කලාතුරකින්. ඒ කඳුළු මේ මව්බිම වෙනුවෙන් වැඩක් කරා කියන කාරණාවත් එක්ක ඔබ රටට ණයනදී පුතෙක්, ඔබ හදපු අම්මා තාත්තා, සහෝදර සහෝදරයන් ආඩම්බර වෙන්නේ නැති අපේ පවුලේ ඉන්න ආඩම්බරකාරයා කියලා. ඒ විතරකුත් නෙවෙයි නෝනත් ආඩම්බර වෙන්නේ නැති. නෝනත් හමුදාවේ හිටියේ. ඔව්. එයා මූලිකව හතරවෙනි කාන්තා බලකාට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා මට එයා ඒදී හමුණා. මොන පස්සේ මේ අතන පෙන්ෂන් වලින් ගියේ නැහැ. මොළදී ඒ ආද සම්බන්ධතාවත් එක්කලා මේ අපි අයින් කරගත්තා. ඉතින් තමයි අපි විවාහ ජීවිතය එළමුනේ. සාර්ථක ජීවිතයක් ගත කරන මේ රණවිරුවගේ අය මං කැමති නැහැ කවදාවත් කඳුළු දකින්න. මේ අන්තිම සතුට. එහෙම මිනිස්සු හරි අඩුයි. හරිද සාක්ෂියට අවංකව වැඩ කරා කියන කාරණාව තමයි මේ හදවත තුළ තියෙන්නේ. මෙහෙම අයගේ කරට අත දාන්නවත් මට හැකියාවක් නැහැ. නමුත් ඒ තරම් මනුස්ස ගුණ තියෙන මිනිස්සෙක්. මේ හැම දෙයක්ම මගේ දක්ෂතාවය. ඒක මට ලොකු දෙයක්. මම ඒක මට වචන කියන්න බෑ. මට මේක දකින්න මම ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා. 2001 වර්ෂයේදී තමන්ගේ හීන සහිතව රයිඩර් ටීම් එකේ රයිඩර් කෙනෙක් විදිහට පත් වෙනවා. ඔහුගේ නමින් RWP RSP මේ පදක්කනුත් ඔහු සන්තකයේ තියෙනවා. මෙතන සිට කියන්න සූදානම් වෙන්නේ ඒ කතාව. අදිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා මේ තේමා පාඨය තම ජීවිතේ හැම මොහොතකම ගලපගත්ත මිනිස්සෙක් තමයි මේ ඉන්නේ. විරෝධහරණ විරුයි. අපි අවිල්ලා ඉන්නවා කියලා කිව්වේ සීගිරියටනේ. සීගිරියට ආවට පස්සේ එන හැමෝටම ඉපනැල්ලට ගොඩවදින්න අමතක කරන්න එපා. මේ ඉන්නේ ඉපනැල්ලේ. බොහොම ලස්සන තැන. ඉතින් මේ කතාව වෙනස් කතාවක්. යුද හමුදාවෙන් විශ්‍රාම ගියාට පස්සේ රටට බරක් නැතුව මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට අපූර්ව පාඩමක් කියලා දෙන රණවිරුවෙක් තමයි මේ ඉන්නේ. ඔබත් අමතක කරන්න එපා සීගිරියට එනවා නම් ඉපනැල්ලට එන්න. දැන් මේ ඉන්නේ මම ඉපනැල්ලේ. මෙතන බොහොම අපූර්ව තැනක්, කෑම බීම සංග්‍රහ සිදු කරන තැනක්. විශේෂයෙන්ම විදේශ රටවල් වල ඉන්න බොහෝ දෙනෙකුට මෙතනින් ප්‍රණීත ආහාර ගන්න පුළුවන් තැනක්. මේ තැනට ආපු මගේ සහෝදර මාධ්‍යවේදියෙක් වන අනෝජ් ප්‍රගීත් කරුණාරත්න ආදරෙන් මතක් කරනවා. ඔහු තමයි මට බණ්ඩාර සහෝදරය සම්බන්ධ කරන්නේ. ඔහු මෙතෙන් එනවා විදේශිකින් සමග. එතකොට කතා බහ කරනවා. ඊට පස්සේ මට දුරකථන ඇමතුමක් ගන්නවා. මෙන්න මෙහෙම අපූර්ව පුද්ගලයෙක් ඉන්නවා වැඩසටහනක් කරමුද කියලා. ඒ පුංචි දුරකථන හෝමාරුවේ ප්‍රතිඵලය තමයි අද මේ විදිහට වැඩසටහන අපි පටිගත කරන්නේ. රයිඩර් ටීම් එකේ කරපු කියපු දේවල් ඉදිරි වැඩසටහන් වලින් දැනගමු. මට ඊට වඩා තියෙන දෙයක් ඔබට ලබා දෙන්න. මේ තැන නිර්මාණය කරපු හැටි, මෙතනට එන ඔබට ලබා ගන්න පුළුවන් දේවල් මොනවද? ඉපනැල්ල කියලා කියන්නේ අපි ඕනම තැනක ගිහිල්ලා සතුටින් ඉන්න පුළුවන් තැන. ඒ ඉපනැල්ලේ කෑම බීම ලැබෙන හැටි ගැන මෙතෙන් සිට දැනගමු. ඒකට සූදානම්නේ? සූදානම්. මම ඔබට කිව්වනේ ඉපනැල්ලේ ඉන්නේ කියලා. ඉපනැල්ලේ කතාව අහන්නයි දැන් සූදානම් වෙන්නේ. අයියේ මෙතන කොහොමද එන්න පුළුවන් ඉන්නේ සීගිරියට ආවොත් එහෙම? සීගිරිය දඹුල්ල පොළොන්නරු ප්‍රධාන පාර තියෙනවා. ප්‍රධාන පාරේ ඇවිල්ලා ඉනාමලුව සීගිරිය හැරෙන අපි එද්දී හැරෙන හන්දියෙන් කෙලින් පාර හම්බ වෙන පයිත්‍රි ඩිව් එක. ඒක පහු කරන් එද්දී හම්බ වෙනවා අලියා රිසෝල්ට් එක. අලියා රිසෝල්ට් එක ළඟින් දකුණට දාලා ඇතුළට එනකොට කිලෝමීටර් භාගයක් වගේ එනකොට තුම්ම හන්දියම තියෙනවා ඉපනැල්ල කියලා මගේ රෙස්ටෝරන්ට් එක. තටු දෙකට ගහලා උඩ තට්ටුව මේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ සේවි කරලා දේශීය ආම්පන්න වලින් තමයි මේක සමන්විත වෙන්නේ. දැන් දේශීය ආම්පන්නනේ අපි දැකලාම බලා ගන්න ඕන. මේ තියෙන්නේ ඒ සියලු දේවල්. මේ ගෙස් කෙනෙක්ට කන්න දෙන පිඟාන. මේ තියෙන්නේ. මේක කොහෙන්ද ඒක? මේ මගේ යාළුවෙක් තමයි ගේන්නේ. එයාගෙන් තමයි අරන් තියෙන්නේ. මේ හැමෝටම මේකෙන් මොනවද? ඩෙසර්ට් කප් එක. වතුර බොන්න හම්බෙන්නේ මේ වගේ. මේක තේ එක බොන්න පුළුවනේ. මේක ඩෙසර්ට් එක ගන්නම ස්පූන් එක ඔක්කොම තියෙන්නේ මේ ලී වලින් හදලා පොල් කට්ට සමමේව කරලා තියෙන්නේ. ඊපස්සේ මේවත් ඇවිල්ලා ලැන්ටර්න් මේ ඔක්කොම පොල් කට්ට වලින් තියෙන්නේ. වගේ අදහසක්. ඔව් වගේ අදහසක්. මට හිතුණු දේ තමයි කරේ. ඊපස්සේ කන්න තියෙන්නේ ගැරප් වලින්. එතකොට
මේ ඇඳ මේකත් නිර්මාණය කරලා තියෙන්නේ මේකත් පොල් කටු. පොල් කටු වලින් තමයි මේක හදලා තියෙන්නේ මේ දේශීය දේවල් හැර මේක කිසිම තැනක මේකේ සඳහන් වෙලා නැහැ මේ පාවිච්චි කරන්නේ මේ පෝස්ලින් එහෙම නැහැ. කියන්නේ ෆොරිනර්ස්ලා මේව හරියට කැමති. ගොඩක් කැමති මේ මොකද මේක මේ අපි දැන් අපේ කැමනේ. ඔව් ඒගොල්ලෝ ඒ රටේ කන්නේ මේ විදියටනේ. දැන් අපේ රටේ රාම පස්සේ අපිට දෙන්න පුළුවන් අපේ සම්ප්‍රදාය මේකයි කියන තැන අපි පෙන්වන එක තමයි ඉතින් මගේ ලොකුම අභිප්‍රායයක් වෙලා තිබුණේ. අත මේ concept එකට ගොඩක් මම ගොඩක් කැමතියි. මොකද අත මේවා ගොඩක් වේස මහන්සියලා කරපු නිර්මාණ. මේ හැම මේ වාඩි වෙන තැන් මේවා ඉඳලා ඔක්කොම මේ කුඹුක්ද මේ? මේවා කුඹුක් තියෙනවා සමහරක් ඒවා තියෙනවා කුඹුකුයි මේ තේකයි. මෙතනින් පේනවා පිදුරංගල සහ සීගිරිය. මෙතෙන්ට ආවිල්ලා වද මෙතන ගස්නේ ගාවිලා හින්දාට පේන්නේ නැති. මෙතන වාඩිනම සම්පූර්ණ සීගිරිය දකුණෙන් පේනවා පිදුරංගල වම් පැත්තෙන් පේනවා. මේක ඉතින් හරි සුන්දරයි වෙල්ලෑ දැන් මේ ගුවන් කපලා තියෙන වෙල්ලෑත් එක්කලා උඩ තියෙන වැව තියෙනවා. හරි සුන්දරයි. මෙතන වාඩිනම හරි සිසිලසක් යන මොකද වැවෙන් විද්‍යාත්මකව අපි ගත්තොත් වැවෙන් ඉහළ යන ජල වාෂ්ප ඇවිල්ලා වෙල්ලෑ හර ආපුවම මෙතන හරි ගොඩක් මෙතන හරි කූල්. කොච්චර අවුව තිබුණා මෙතන මේ කූල් එකක් තියෙනවා. දැන් කන්න දෙන හැටිත් බලන්න එපා. අපි යම් කුස්සිය වැඩ කරන්නේ අයියාගේ අක්කා. කො වයින් වාතින්ද? හරි. දැන් මේ එතනින් එකක් ගමු. මේ ඉපනැල්ලේ කුස්සියේ ප්‍රධාන භූමිකාව කරන්නේ අක්කගේ නම කමනියා බේකෝන්. මේ පුතාලා දෙන්න. මුරගල් දෙක. තව එක්කෙනෙක් ඉන්නවා අක්කා කෙනෙක් ඉන්නවා. මේගොල්ලෝගේ සහයෝගයත් ලැබෙනවා අයියට. ඔපරේම දෙනවා. බලන්න මේ උයන හැටි ගැන පොඩ්ඩක් කියන්නකෝ. දැන් මේ මොනවාගෙන් දුයන කවුරු හරි හිතන්න පුළුවන් ගෑස් වලින් වෙනවා. එහෙම කියලා. එහෙම නෑනේ මේ දර වලින් උයන්නේ. ඔව්. يعني මෙතන වලින් අපි දැන් අර ගත්තොත් එහෙම අර දේශීය දේනේ අපි දෙන්න උත්සාහ කරන්නේ. ඒතකොට ගෑස් එකේදී ගත්තන් පස්සේ ගෑස් එකෙන් උයද්දි හරි ඉක්මනට උයන්න පුළුවන්. නමුත් අර ඒ කෑමේ තියෙන අර දේශීය රසය අපිට ඒක ගන්න බෑ මේ ගෑස් එක කරලා. මේ ලිප් හතර අපිට ඔන් කරගත්තන් පස්සේ මේ කීයක් ආවත් අපි ඉතින් විනාඩි 25ක් 25ක් වගේ කාලයක් ඇතුළත කරිස් 6ක් ඉඳලා අවශ්‍ය දේවල් අපිට දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඉතින්. ඒක අපි මේක පාවිච්චි කරන්නේ ඇත්තටම අපි දේශීය දේවල් විදියටම දෙන්න ඕන ඒ න්‍යාය තුල ඉන්න නිසාමයි. අපි වැඩසටහන නිමා කරන්න සූදානම් වෙන්නේ මේ ඉපනැල්ල ඉන්න යෝධ ශක්තිමත් දෙන්නෙක් ආදරණීය අයියාගේ දෙවෙනි පුතා. මේ දෙවෙනි පුතා. පුතාගේ නම? අදීප මෙන්දක. අදීප පුතා ඉගෙන ගන්න ඉංග්‍රීසි මාධ්‍යයේ. අනුරාධපුරේ ඉස්කෝලේ නම? ගන්තිරියාගම මහින්ද මහාවිද්‍යාලය. දැන් ඉන්නේ 10 වසර. ඔව්. ඒකට අනාගත බලාපොරොත්තු ගොඩක් තියෙන්න පුළුවන්. මේ ඉන්නේ බාල පුතා. පුතාගේ නම? සිටුවේ දුවාසල බලලා. දැන් අපච්චිට උදව් කරනවා? අක්කා කොහෙද දැන් ඉන්නේ? වැඩ. අක්කත් ආදරෙන් මතක් කරා කියන්නේ මේ කතාවේ තියෙන විශේෂත්ව කාරණාව තමයි යුද හමුදාවෙන් විශ්‍රාම යනවා. විශ්‍රාම ගිහිල්ලා රටට බරක් නැතුව විදේශ විනිමය උපයනවා. මොකද මෙතෙන්ට වැඩිපුරම ඉන්නේ ගෙස්ලා ඉන්නේ. විදේශිකයෝ තමයි ගොඩක් ඉන්නේ. මොකද ඒ අය කැමති මේ රස ආහාර කන්න ඉතාම ප්‍රණීතව හිතට දැකුම් කළු විදිහට කැම ටිකක් කන්න පුළුවන්. හැබැයි ලෝකස්ලටත් ගැටලුවක් නැහැ නේ ඉන්න පුළුවන්. දෙකොල්ලම එනවා. බලන්න අයියාගේ හේවණල්ල ඉන්නවා ආදරණීය අක්කා. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනාත් එක්ක ජීවිතයේ හෙට දවස බලාපොරොත්තු ගොඩක් තියෙන්න පුළුවන්. නිසා ආදරණීය අයියේ සියලු බලාපොරොත්තු ඉටු වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඉපනැල්ල දවසින් දවස ඉස්සරහට ගිහිල්ලා ලංකාවෙන් ප්‍රසිද්ධ වෙන තැනක් බවට පත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයෙත් අපි හමු වෙමු. බොහොම ස්තුතියි.